කොහෙද ඉන්නේ සතා? මෙයා නේ. ඒක තමයි බලන්න. හොඳට හැදිලා නේ. තුවාලෙලා නේද? ඔව් හොඳට හැදිච්ච සතෙක් මේ තුවාලද කියලා බලන්න ඕනල්ලද? පැත්තකින් මේ දැන් පැය ගාණක් ඉන්නව නේ. ඔව් ඒ කියන්නේ හීලයිද වල. හීල වෙන්නේ නැහැ අපිට සතෙක්. අපිට කියලා හීල වෙන්නේ නැහැ. අපිටත් දෂ්ට කරන අපි සත්තු හසුරවන්න දන්නවනේ. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ. එනේ උඩ තියෙනවා ඒක. ඔව් ඒක තමයි. හේත් කරන්න වෙනවා දෙකට. මගේ බණංග ඔබ. සෑහෙන පරණ තුවාලයක් තියෙනවා. පරණයිද? ඔව්. අර බෙහෙත් කරන්නේ ඔයාමද? ඔව් මම බෙහෙත් කරන්නේ. තුවාල හොඳටම තියෙනවා. ඔව්. දැඩි ප්‍රහාරයක් කෙල්ලලා. මම අර බෙහෙත් කරන්න වෙනවා ටික දවසක්. ඔව් නේද? ඔව්. එනේටයි අර බඩටයි නේ. ඔව්. ඉතින් මේ සතෙක් මෙහෙම මේ දැන් මේ බෙහෙත් කරේ නැත්තම් මේ සතෙක් ඉතින් මැරෙනවා. ඔව් නේද? ඔව් මේ තුවාල කුණු වෙනවා ඊට පස්සේ කුණු වෙලා මේ පණුව දානවා. පණුව දාලා මැරෙනවා. එහෙනම් තුවාල තින් සතා. දෙයක් ඉතින් මේ සතෙක් ජීවිතේ වෙර ගන්න කීයක නැත්තම් ඉතින් මෙයා මැරෙනවනේ. ඔව් ඇත්තද? ඔව්. ඔව්. නැත්තම් හොඳින් හිටියම එළවලා දාන්න. මොකද වෙලා තියෙන්නේ? එනං අඩුවිලා නෑ මෙයාට එහෙම තිබුණා. ඈ? අර ගහේ ශක්තිය තියෙන හොඳට. මේක නියම ඉන්නවනේ. අලුවකින් දාන්න ඒක කෙනෙක් කියන්නේ. රංගෝජ පෙට්ටි දාන්න දිවල. කණ්ඩ පිටරයක් වගේ දෙන්නට පො. කොහොම අල්ලපුවම ඒක අවුල නැද්ද? නෑ අවුල තියෙනවා. අල්ලන්න හුරු මේ මෙහෙම අල්ලන්න හුරුකම තියෙන්න ඕනේ. නැත්තම් කොහේ අල්ලන්න. කැරකිලා අත කනවා. මේ අල්ලන්න උනා උදේ සාමාන්‍ය සතෙක් ගල්ලන්නේ නැහැ අවශ්‍ය නැත්තම් දැන් මේ අල්ලන්න ඕනින් බලන්න. ඔව්. අවුරුදු කීයක් වගේද? ඇවිල්ලා තියෙන්නේ නේ. මේකට අවුරුදු කීයක් විතර ඇද්ද? මෙයාට අවුරුදු 8ක් විතර යන සතෙක් නේ. මේ සුදුම අපාරයි. මතරන් තුවාලේ සෞත්‍යලේ. මූඩ ඉතර ආන්නේ. ඈ? කොහොමද එළියට ඇවිල්ලා තියෙන්නේ? ඒ කෙනෙක් ගාවින් කෑල්ලක් ඇවිල්ලා තියෙන්නේ. ඇදිලා නේ. ඉතින් කරන්නේ නෝ ඒක. ඔව්. නරක වෙලා තියෙන්නේ නෑනේ. ඔව් නරක කරලා කියන්නේ. ඔව් නේ. අමුතු. ඔව් සෞත්‍යලේ. බෙහෙත් කරන්න වෙනවා මේකට. වෙනවද අයියා? හොඳ වෙනවා ඉතින් කාලයක් බෙහෙත් කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් ඕක ගිහලා ඔයා මේ කරනවා. ඔව් නේ. අල්ලව වෙලින් තිද්දෙන් කමන්න. හරි බයින්නේ කොකල බයින්නේ. කොහෙද බං? අයියා අතාරින්නේ නෑ බං. ඌ අතුරටම තමයි යන්නේ. අතාරින්නේ නෑ තමයි. ඔව්. හරි 6ක් විතර ඉන්නවද? හරි 6ක් විතර ඉන්නවා. හරියටම කිව්වනේ. ඔව්. පරිසරයේ මේ හොඳට හැදිච්ච සතු ඉතින්. ඔව් ඉතින්. මේ වගේ වුණාම අසරණයි වෙනවා ඉතින්. නින්දටතර කිව්වා මේ ඕඩර් දෙන්න. පිළිම තමයි බහිට යන්නේ. ඔව් ඉතින් මම තරක් නැහැ හැංගිලි ඉන්න බලන්න ඉතින්. වේදනාවක් ඇති මේකේ. ඕනේ වතුරනවා දාන්නේ. ළඟට වෙනවනේ. හරි. දැන් ගහන්නේ නැහැ නේ. දන්නව මොකද්ද මේ අවදක් කරන්න නෙවෙයි. වතුරේ ඉඳලා දිනා ගොඩ දාපක්. ඒක තමයි ලදෙන්නේ දැක්කේ නේ. ඔව්. දැක්කේ මේ දැන් පැයකට විතර ජබ්දක නෑ ඉන්නේ ඒකනේ. ඒක තමයි. තරම් හොඳ ලස්සන සතෙක් මේ. ඒක තමයි ඕක මේ පිරිමි සතෙක්. එහෙම කියන්නේ ඒකනේ කිව්වේ නයෙක් කියලා. හොයාගන්න විදි දෙකක් තියෙන එකක් තමයි අපි නිතර මේක ළඟ මේ අර අල්ලන හින්දා අපි දන්නවා මේකේ හිසේ ප්‍රමාණය දැක්කාම අනිත් එක තමයි මේ ජම්බාලි පරීක්ෂා කරලා කියන්නත් පුළුවන්. හැපින්න ගත්ත ඔය පයන්න ඔය විදිහටම තියෙනවා. ඔව් පයන්න හැපින්නේ කියලා වෙනසක් නෑ මල්ලි. ඈ? පේනේ කොහොමද තියෙන්නේ? හැපින්නගේද? නෑ 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 එහෙම නෑ. මේ හැපින්නගේ එහෙම කියන්නේ මිත්‍යා මිනිස්සු හදාගත්තේ ඒවා. සමහරවල් හැපින්නගේ පේනේ තියෙන මේලට එඩි හොඳට. මොන් වල්කින් අල්ලගත්තාම කැඩෙන්නේ නැද්ද? නෑ නෑ මේ අල්ලගෙන ඉන්නේ යට අපහසු නොවෙන විදිහට. තද කරලා නිකන් අල්ලගෙන. ඔව් ඉතින් මේ සත්තු මෙහෙම හරි මේ ප්‍රතිකාර කරේ නැත්තම් නිකන් මේකම යනවා. ගොඩක් පිං ඉතින් මේක මෙහෙම පේන්න පිටටම. ඒ කියන්නේ ණයා පරිසරේ ඉන්න ඕනේ ඒකයි. ඔව් නේද? මෙයා ඉන්නකොට වෙන සත්තු ඉතුරු වෙන්නේ නැහැ. එහෙමත් තියෙනවා ඉතින් දේවල් නේ. ඇහෙන්නේ නැද්ද? කන් ඇහෙන්නේ. ඔව් මෙයාලට කන් පිටින්නේ නැහැ. දිවින් එන ඒ ශබ්ද විතරයි. ඔව්. දුර පේන්නේ නැද්ද දුර? දුර සාමාන්‍ය පේනවා. මෙයාලට පේනවා. කන් මෙයාලට කියන්නේ කන් පිටින්නේ නැහැ. සර්පය කිසිම සර්පයකට කන් නැද. අපි කියන මොනවත් ඇහෙන්නේ නැහැ.
මෙයාගේ මොලේ ආශ්‍රිත කනක් තියෙනවා. ඒකෙන් අර මේ පොළවේ කම්පන තේරෙනවා. ඒක විතරයි. ඒක තේරෙනවා. ඒ ඉස්සරහා දිවෙන් තමයි ගොඩක් අර තේරුම් ගන්න. මේ හපන්නත් පුළුවන් දෂ්ට කරන්නත් පුළුවන්. හැපුවත් එක විසයි. හැපුවොත් එහෙම විස වැඩිපුර යනවා අපිට. කියන්නේ හපාගෙන ඉන්නවනේ. ඔව්. දැන් මේ සතා ගොඩක් දවසින් ගුදුරක් අරගෙන යන්නේ නැහැ. ඒක නිසා මෙයාගේ විස පිරලා තියෙන දෙපැත්තේ. මේ විස දෙපැත්තේ අර ඒ තියෙන දෙපැත්තේ පිරලා තියෙන විස. වෙනම එක තමයි මේ දෙපැත්තේ තියෙන්නේ. ඔව්. ඒ බය දිනවනම් හොඳ තෝබ ඇති.